ඉතින් Hot and Plains වීඩියෝ සීරීස් එකේ අවසන් වීඩියෝ එක මේ විදිහට ආරම්භ වෙනවා ගාන. තාමත් part 1 2 බලන්න නැත්නම් අනිවාර්යයෙන්ම බලලා part 3 බලන්න එන්න. හොඩි ඇස්සක් එන්න වගේ තියෙන්නේ. මස්සත් අයිවරේ අපි මේ උඩක තරංග ආවෙත් නැහැ. ඉන්නේ නැත්නම් වහින් නැතේ තනිකර මීදුමේ වෙන්න දින්න වෙනවා. මුකුත් වෙන්නේ විතර. මාර මීදුම. සැරට මස්සත් දෙයක් දැන් නැහැ. වහින් නැහැ යන්නේ හොඳටම. මීදුමයි ඉතින් අපි වෙන මාර මීදුම. පේනතරම් මාරම මැස වැඩි වුණා. දැන් අපිට දෙවිගිර යන්න විද්දන්නේ. මම ඉස්සරහ මොකද එන්නේ බලමු මැස වැඩිද කියලා බලමු දැන්. තාවට වැඩි වුණා. පාරවල් දෙකල බෙදලා අපි බේගසල්ලට යන්න කියලා බලුවේ. මෙහෙන් ගිහලා බලමු අපි. guys බේකස් සැල්ල බලන්න යන්නේ යන මගදී මේක ලස්සන තමයි ආමතර පින්නගති තියෙන පිස්සරක් මේ මාල් ලස්සනයි තවත් බ්‍රෑන්ඩ් දොර තියෙනවා ඔක කියන පාර පේනවා දැන් අපි මේක සල්ලි ළඟ ඉන්නේ. අපි කන්නේ උඩට නේද මාර ලස්සන බලන්න. මේක ඇද්දි අපිට එක විදි පස්සේ යන්නේ මේක ලස්සන කරා. යන්න දෙන්න පාක් ඔෆිස් කියලා. අපි මේදී චෙක් පොයින්ට් අපි ඉන්නේ. ආද මේදී නේ. ඔව් අපි දැන් මේක එතන දැම්මේ. මොකද ඒරියට පොඩි දෙයක්. අපේ ගම නිරෙන් තාටිය. ඉන්නේ නෙළුව තියන. ඉතින් ඔයාලා දැන් නෙළුව බලුවේ නැත්නම් ආය අවුරුදු 12කින් ඒ කියන්නේ 2037 විතර තමයි ඔයාලට ආය නෙළුව බලන්න වෙන්නේ. ඉස්සර අපි දැන් පෙන්නකොට මෙන්න මෙහෙම ඇවිල්ලා මේ පාර තමයි යන්න ඕනි. බේකසැල්ල බලන්න. මේ පහළට යන්න ඕනි. මම අන්තිමේදී බේකසැල්ල ළඟ බේකසල්ල මේ විදියට අපි ලස්සනට බලන්න පුළුවන්. මාර ලස්සන. Masuk ke depan, saya orang hendak naik selap orang. Ini tu.
මාර කරක් හොඳටම වැඩි වුණා. වැස්සෙන් බේරෙන්න මේ ගහක් ගාව තමයි ඉන්නේ. වැස්සෙන් බේරෙද්දී හතිත් එක්ක. නාත් කැටේලා නාලා ඉන්නේ. ඉතින් මේ තනිකර කැලෑව තැනිතලා ඒ වගේ දේවල් නිසා ඇසට බේරලා ඉන්න තැනක් කරනකොට නෑ. ඉතින් ගහක් යට වගේ ඒකත් ගසුත් සමහර තැන්වල මේ වගේ තැන්වල එහෙම ගහක්වත් පේන්නවත් නැත්තර. ඉතින් ඔයාලා මේ වගේ මොනවද කරන්න එපා. ඉතින් අවුව තිබ්බත් කමන්නේ ඔයාලා මොකටත් කුඩේම දාගෙන වෙන්න. හැබැයි මෙහෙම තිබීගෙන යන එකේ ආතල් එකක් නැතුව නෙමෙයි. ඉතින් දැන් නම් කලින් තිබ්බට වඩා දෙගුණයක් විතර වැස්ස හොඳටම කරගෙන යන්නේ. හැමෝම දුවන වැස්සෙන් මෙරෙන්න මාර සරස්සක් දැන් ඉන්න යන්නේ. හොඳටම තෙමිලා ඉන්නේ. ගන්න. ඉතින් වහින එක වයස සෑරටමත් තෙමුණා සුපිරියටම. මන්ට අපි ආපු. ඉතින් තෙමිලා වැතෙන් බෙරෙන්න දුවලා හති දාගෙන ඉතින් මෙතනින් යාට කරන්නේ. ඉතින් අපි ඉක්මනට ගිහලා මේ බානෝ පාට අර පැත්ත තදකොළ පාටයි මේ පැත්ත කහ පාට උඩ පාට පාට මාර ලස්සන view එකක් තියෙන වැස්ස අඩු වුණාට පස්සේ සුපිරියි. දැන් නම් වැස්ස ටිකක් අඩුයි. වැස්සට පස්සේ නිකන් ෆ්‍රෙෂ් වෙලා වගේ අලුත්ම පෙනුමක් ඇවිල්ලා තියෙන මේ වගේ මාර ලස්සනයි. ඉතින් වැස්ස ඇති මොකද? ලස්සන. මේක මම හිතන්නේ චිමිනියල්ල. අනිත් වැස්සෙම චිමිනියල්ලක් බලා ගන්න පුළුවන්. පරිසරයේ දින අර නැවුම් බව කියන එක මාර විදිහට දැන් ඉතින් අර වැස්සෙන් පස්සේ නර ෆ්‍රෙෂ් සුවඳයි නැවුම් වාතයත් එක්ක මාර විදිහට හොඳ හුස්මක් ගන්න පුළුවන්. ඉතින් මම නේද මහා වැස්සෙම මාර නෑ මන්නේ. ආවත් අයිනා ඉතින් පටන් ගන්න යට ආවා. ඉතින් ඔයාලා පිටි මතක් කරලා අනිවාර්යෙන්ම කුඩයක් කරගෙන ඉන්න. ඉතින් කියන්න තියෙන්නේ තව මේ පරිසරය වෙනස් කරන්න මේ විදිහට අපි කොහොම හරි පැය 6ක් විතර උදේ 10 දෙමිලා තුනමාරයි ගොඩක් ඇවිත්ලා. ඉතින් හෝටන් තැන්න ගැන කිව්වොත් ඒක මාර සුපිරි ප්ලේස් එකක්. ඉතින් ඒකේ දැන් අපි එද්දිම මාර අවුවක් තිබ්බේ. ඉතින් ඊට පස්සේ මැදකට යද්දි ඔන්න වැහි ගතිය ආවා. ඊට පස්සේ දැන් අන්තිම වෙද්දි හොඳටම වැස්සක් ඇවිල්ලා මේ විදිහට තෙමිලම ගියා. ඉතින් ඒක මාර කාලගුණ කලාප කිහිපයක් හමු වුණා. ඒ විතර නෙමෙයි දැන් අපි ගත්තම තැනිතල හමු වුණා, කඳු හමු වුණා, ගල් තලාව වලින් යන්න වුණා, කැලෑවල් අසින් යන්න වුණා. ඒක අමුතුම ෆීලින් එකක්. ඒ කියන්නේ අපි තැන් වල ගිහලා ගන්න එක එකම තැනින් අර එකම වෙලාවේ පැය කිහිපයක් ඇතුළත ගොඩක් දේවල් ලැබුණා වගේ දෙයක්. ඒක විඳලා බලන්න ඕනේ ෆීලින් එකක්. ඉතින් ඔයාලත් ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ වැස්සට තෙමුණාට ඒක මාර මාතල්ලයක්. මොකද හැමදාම තෙමෙන්නේ නැහැ. සුපිරි එක කියන්නේ ඉඳලා ඉట్లా වගේ තෙමීගෙන ගමනක් ගිය මේකත් මගේ පළමු වතාව. ඉතින් මාර අමුතු ෆීලින් එකක්. ඉතින් මේ වැස්ස හිතේ තෙමිලා නෙස්කැෆේ එකක් බීලා දැන් අපේ ඉතින් වැස්සේ නෙස්කැෆේ එකක් බොනවා කියන තරම් ආකල් එකක් තවත් නැහැ. සුපිරියක් ඒකත්. ගයිස් මේ විදිහට පිළිවිල නවත් පටන් ගන්නට මාව. ඉතින් මේක හිතුව නැති විදිහේ ගමනක් වුණා. අවසානයේ හිතුව නැතිව අවසානයක් වුණා. හිතුවම නෑ හැල මෙහෙම තෙමිලා ඉන්න වෙයි කියලා. ඉතින් හැබැයි ගමන මාර ලස්සනයි. අපි ගොඩ දුරක් ඇවිද්දා. ලස්සන දැන් ගොඩක් දැක්කා. ලස්සන ක්ලයිමේට් එකක් අත්විඳා. ඉතින් දැන් අපිට ආයේ ගෙදර යන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් බලන්න මම ඔයාලට පාර්ට් 1 එකේදී කිව්වා නේද අපි ආපාර මාර ලස්සනට මීදුමත් එක තිබ්බා කියලා. මේ බලන්නකෝ ඒ කියපු ලස්සන මාර view එක සීතලයි මීදුමයි කොළ පාට පරිසරය. ආය සුපිරිම තමයි. ඉතින් ඉස්සරහට තවත් වීඩියෝ එකකින් වගේ මේ පාරේ ගියපු ඒ අත්දැකීම දාන්න වීඩියෝ එක දික් වෙන නිසා මේක රෙඩ් කරේ නෑ.
ඉතින් බලන්නකො මාර ලස්සන view එක දැන්නමත් තියෙන මේ සම්පූර්ණ වීඩියෝ එකත් ඉස්සරහට ගේනවා ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක බලපුවා ඔයා එන්න මාත් එක්ක නැසීතලේ ඉරින් කරලක්කම ගින්නවා වැසිට විල කුකුලෙක් වගේ ඉතින් මේ කුකුලෙක් ගින්නවා පුච්චපු ඉතින් කන්න තමයි යන්නේ නියමයි. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න තමතක් කරන්න එපා. බයි බයි.